මේ කාරණා සම්බන්ධයෙන් නැවත මම ඔබතුමාට අවවාද කරන්නේ මේ ලබා දීලා තියෙන්නේ. නෑ මේ පැහැදිලිවම තේරුම් ගන්න මේ පොයින්ට් 33 විස්තර නියෝග ආගන්න. චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා චමින්ද විජේසිරි කරු කතානායකතුමා විස්තර නියෝග 28 ඔය යටතේ ඔබතුමා ඔය මයික් එක අරගෙන අපිට බයින්න අපට අප්‍රසාදය කතා කරන්න ඉඩ ගන්න එපා. ඔබතුමාගේ පොයින්ට් එක කරුණා කරලා මේ පොතේ තියෙන දේ ඔබතුමා බෑරව කටයුතු කිරීම තමයි අපේ අයිතිය තියෙන්නේ. හැබැයි ඔබතුමා මයික් එක අරගෙන අපිට මඩ ගහන විදිහට කතා මේ කතානායකතුමා 33 කතානායකතුමා මේ ස්ථාවර නියෝගවල පැහැදිලිව තිබෙනවා වාචික පිළිතුරකින් පැන නගින යම් කාරණයක් වඩාත් පැහැදිලි කර ගැනීමේ කාර්ය සඳහා පමණක් විමසන්න කියලා. ඔව්. අතුරු ප්‍රශ්නයකින් පැන නගින එක. ඉතින් අහගන්න. ගරු මන්ත්‍රීතුමා අහගන්න. එතුමා පළවෙනි ප්‍රශ්නෙත් අතුරු ප්‍රශ්නේ ඇහුවා, දෙවෙනි අතුරු ප්‍රශ්නෙත් ඇහුවා. 33 එක යටතේ 32 ස්ථාවර නියෝගයට අහගන්න සාපේරු ලබන එවැනි යම් පිළිතුරක් සම්බන්ධයෙන් යම් මන්ත්‍රීවරු විසින් අතුරු ප්‍රශ්න දෙකකට නොවැඩි සංඛ්‍යාවක් අසිර බෙදේ. ඔබතුමා ප්‍රශ්න දෙකක් ඇහුවනේ. නෑ ප්‍රශ්න දෙකක් ඇහුවා. නෑ මොනවද ඔබතුමාලා මේ කතා කරන්නේ? ගායන්ත කරුණාරත්න මන්ත්‍රීතුමා මේ ඔබතුමාගේ මේ විපක්ෂයේ කණ්ඩායම ඉඳ ගන්න කියන කරුණාරත්න මේ කීන්නේ අහන්නේ නෑනේ. මේ ඔබතුමා ප්‍රශ්න දෙකක් ඇහුවද? පළවෙනි ප්‍රශ්නයෙන් ගරු සභානායකතුමා ගරු කතානායකතුමනි හරි ගරු කතානායකතුමනි මම විපක්ෂ සංවිධායකතුමාට කියනවා ඒ 33 එකේ මන්ත්‍රීතුමා මතු කරන එකට පස්සේ තියෙන එක කියවන්න කියලා සම්පූර්ණයෙන්. හරි ඔබතුමා කියවන්නකෝ. නෑ ඔබතුමා ගරු ගායන්ත කරුණාරත්න මන්ත්‍රීතුමා ඔබතුමා කියවන්නකෝ මන්ත්‍රීතුමා. ගායන්ත කරුණාරත්න මන්ත්‍රීතුමා. කතානායකතුමා. ඔව්. කතානායකතුමා වාචික පිළිතුරකින් පැන නගින යම් කාරණයක් වඩාත් පැහැදිලි කර ගැනීමේ කාර්ය සඳහා පමණක් විමසන්න පුළුවන්. ඉතින් ප්‍රශ්න දෙකක් ඇහුවානේ. ගරු සභානායකතුමා නෑ මම සම්පූර්ණයෙන්ම විපක්ෂ සංවිධායකතුමා මම ඔබතුමාට එක කිව්වේ ඊට වඩා ශිෂ්‍ය සම්පන්න වෙයි කියලා හිතලා මම මේක සම්පූර්ණයෙන් කියන්න ස්ටෑන්ඩින් වල තියෙන විදිය 32 ස්ථාවර නියෝගයට තේ සපයනු ලබන එවැනි යම් පිළිතුරක් සම්බන්ධයෙන් යම් මන්ත්‍රීවරයෙකු විසින් අතුරු ප්‍රශ්න දෙකකට නොවැඩි අසංඛ්‍යාවක් අසනු ලැබිය හැකියි. හරිද? ඔව් එසේ වුවද එම අතුරු ප්‍රශ්න මගින් මුල් ප්‍රශ්නයේ ඇතුළත් නොවන කාරණා මතු කරනු නොලැබිය යුතු අතර වාචික පිළිතුරකින් පැන නගින යම් කාරණයක් වඩාත් පැහැදිලි කර ගැනීමේ කාර්ය සඳහා පමණක් විමසනු ලැබිය යුත්තේය. ඒක අරකට සම්බන්ධයි. හරිද? ඔය අහන ප්‍රශ්න දෙක මේගොල්ලන්ට පහවසර රචනා කියලා දෙන්න ඕන. පහවසර රචනා ගරු කතානායකතුමනි පහවසර රචනාව දෙන්න ඕන. 6 වසර මොඩියුල් වලට කලින් මේකට පහවසර මම ඊට පස්සේ කියවන්නම් ඊළඟට මොකක්ද තියෙන්නේ? ඊළඟට අහන්න. එසේම තවදුරටත් ගරු කතානායක තවදුරටත් කවර හෝ අතුරු ප්‍රශ්නයක් මගින් ඇසීමට ඇති ඉඩකඩ පිළිබඳ රීති උල්ලංඝනය වේයයි කතානායකවරයාගේ මතය වන්නේ නම් එම අතුරු ප්‍රශ්න අසනු ලැබීමට කතානායකවරයා විසින් ඉඩ දෙනු නොලැබිය යුත්තේ. ගරු ගායන්ත කරුණාරත්න මේගොල්ලෝ යවන්න පහවසරට මේක ගරු මන්ත්‍රීතුමා ගරු ගායන්ත කරුණාරත්න මේගොල්ලෝ 6 ශ්‍රේණියට විරුද්ධ වුණේ ගරු කතානායකතුමනි මේගොල්ලෝ 6 ශ්‍රේණියට විරුද්ධ වුණේ මේගොල්ලෝ පහවසර රචනා ලියන දන්නේ මේගොල්ලෝ පහවසර රචනා ලියන දන්නේ මේගොල්ලෝ පහවසර රචනා ලියන දන්නේ මේ අයියෝ මොනවාද අප්පා මොනවාද මේ දෙවෙනි වටේ ගරු වෛද්‍ය කාවින්ද ඒෂාන් ජයවර්ධන මහතා වෙළඳ වාණිජ